දැන් අලුත් පිටුවක් ගන්න ඔය නෝට්බුක් එකේ ලියා ගන්න 2026 අංක 1 කියලා ලියා ගන්න 2026 අංක 1 ඒක තේරෙනවනේ 2 2 6 10 හරි තමලා ඔයාලා මේක තේරෙනවද 2026 1 කියන්නේ ඈ මේ එකතුව 10 විශ්වයේ අංකය 1 එතකොට මේක ලියා ගන්න අවශ්‍ය නැහැ. ඒක 1 කියලා ලියා ගත්තම හරි. ඒක වගේ දැන් තේරෙන්න ඕනේ. එතකොට ඔයාලා දැන් තේරෙන්න ඕනේ අලුත් චක්‍රයක් පටන් ගන්නවා කියලා. මේ 2026 කියන්නේ 2034 කියන්නේ 9. මේකෙන් ඉවර වෙනවා මේ චක්‍රය. හරි. ඒකෙන් මගේ අලුත් චක්‍රයක් පටන් ගන්නවා. ඒකේ මේක හරි වැදගත් වෙන්නේ. අලුත් චක්‍රය. එතකොට පරණ 2025 කියන්නේ 9. ඒ චක්‍රය ඉවර වෙනවා. 9න් ඉවර වෙලා අලුත් චක්‍රයක් ආරම්භ වෙනවා. හරි අලුත් චක්‍රය ආරම්භ. ඒකයි මේක හරි වටින්නේ. මේ අවුරුද්ද. 1. එතකොට දැන් මේ අලුත් චක්‍රයේදී විශ්වය බලාපොරොත්තු වෙනවා යම් යම් විශ්වයේ වෙනස්කම් වෙනවා. දැන් ගිය අවුරුද්දේ කලින් චක්‍රය ගත්තොත් 2017 ඉඳලා 2025 වෙනකන් එක නමයක් තිබුණා. 2017 ඉඳලා 2025 වෙනකන් එක චක්‍රයක් තිබුණා. මේ ඊළඟ චක්‍රය වල කලින් චක්‍රයේදී තමයි මිනිස්සු අධික ලෙස ඩිජිටල් වලට ඇබ්බැහි වුණේ. ඩිජිටල් වෙන්න පටන් ගත්තා. චුටමන් ගොඩක් අය Facebook දාගත්තේ ඒ කාලේදී. ඔයා බැංක් ඇප් එක දාගත්තේ කවද්ද? කොයි අවුරුද්දේ? ෂුවර් එකට ඒ අවුරුදු 9 තමයි ඔයා දාගත්තේ. හරි? ඊට කලින් බැංක් ඇප් තිබිලා තියෙනවා නම් අපි දාගත්තේ නැහැ. කොයිඩ් වෙනාම අපිට දාගන්න වුණා ඒවා. හරි? දාගත්තා කොච්චර ලේසිද ජීවිතේ. මොකද මම හරියට කල්පනා කරනවා ඉස්සර කාට හරි වෙනෙකුට සල්ලි දාන්න වුණාම බැංකුවට ගිහලා ෆෝම් දෙකක් පුරවන්න එපා. එකක් සල්ලි ගන්න ඕනේ. ඊළඟ ෆෝම් එක අරගෙන සල්ලි දාන්න. පොලිමේ ඉන්න ඕනේ. දැන් ෆෝන් එකෙන් මෙහෙම කරලා මම ඉතින් ගණන් හදලා විනාඩි දෙකකින් පුළුවන්. බැංක් ඇප් එකෙන් දාන්න. ඔය තමයි බැංක් ඇප් එකක් දාගෙන නැත්නම් ඔයක ඉගෙන ගන්න ඕනේ. ෆෝන් ඉගෙන ගන්න පොඩි ළමයිගෙන් හරි නැත්නම් බැංකුවේ පැක් කරලා කියලා දෙනවා. ඒක හරි ලේසි. අනේ වගේ කියන්නේ ඩිජිටල් වුණා. මේ අර අවුරුදු 9ේදී. ඒතර මේ අවුරුදු 9ේදී ඩිජිටල් වීම උග්‍ර වෙනවා. තව උග්‍ර වෙනවා. ඒ නිසා ඔයාලට ෆෝන් දැන් ඒක දැන්ටම දකින්න පුළුවන් පිටරටවල වල සමහර කඩවල් තියෙනවා ඒකවල කෑෂ් ගන්න නැහැ. කාඩ් එකෙන් තමයි ගෙවන්න ඕනේ. අධික ලෙස ඩිජිටල් වලට යනවා. සහ මිනිස්සු හැබැයි තාක්ෂණය කොච්චර දියුණු වුණා මිනිස්සු গুপ্ত දේවල් වලට තාසයි. ඒක අඩු වෙන්නේ නැහැ. ඒ පැත්තට වැඩි වෙනවා. හැබැයි ගොඩක් වැඩි වෙන්නේ මිනිස්සු සෞඛ්‍ය පැත්තට තමයි බලන්නේ. දැන් උදාහරණ විදිහට ඕගොල්ලන්ට තේරුණාද කලින් දැන් මම දැන් මෙතන 1960 ගණන් වල 70 ගණන් වල 80 ගණන් වල ඉපදිච්ච අය ඉන්නවනේ. ඒ අයට මතක ඇති අපි ඉස්සර පොඩි කාලේ ඉස්කෝලේ යනකොට කරාටි ක්ලාස් කුන්ෆු ක්ලාස් වල පෝස්ටර් තියෙනවා. හරි බුස්ලිගේ ෆොටෝ දාගෙන කරාටි ක්ලාස් දැන් ඒව මොනවද නැහැ. ඇයි ඒව දැන් නැත්තේ? ඒක දැන් තියෙනවද යෝගා? අපි පොඩි කාලේ යෝගා ක්ලාස් තිබුණේ නැහැ. අපි දන්නේ නැහැ යෝගා ක්ලාස් ගැන. දැන් මිනිස්සු අර වගේ ගහගන්න යන්නේ සෞඛ්‍ය හොඳ කරගන්න. ඒ වගේ වලට යනවා. ඔව් ජිම් වලට යනවා. ඒක මහත්යලා ලස්සන දෙන්න. ඉතින් ඒ නිසා සමහර කරාටි මාස්ටර්ස්ලා යෝගා උපදේශකවරු බවට පත් වුණා. සමහර කරාටි මාස්ටර්ස්ලා ජිම් දාගත්තා. මම දන්නේ එහෙම අය ඉන්නවා කීප දෙනෙක්. සමහරව ඒ දෙකම කරනවා. හරි? ඒකෙන් දෙක පරිවර්තනය වෙන්න ඕනේ කියන්නේ ඒක. එතකොට මිනිස්සු හර්බල් පැත්තට නැඹුරු වුණා. ඒ නිසා තමයි සුපිරිවිකී සහ සුදන්ත දන්තාලේප දෙක හොඳටම ආවේ. සිග්නල් හැම සේල් එක හොඳටම බහැලා ගියා. ඒක සිග්නල් ආයේ මොකද කරේ? සිග්නල් හර්බල් එක හැදුවා. ඒත් මිනිස්සු අර දේශීය වලට තමයි කැමති. ඒක වලට මොන වෙනස්කම්ද වෙන්නේ ලබන අවුරුද්දේදී? පළවෙනි දේ තමයි ලබන අවුරුදු 9ේදී. දැන් 2026 අංක 1නේ. එතකොට විශ්වයේ නව දේවල් ආරම්භ වෙනවා ලබන අවුරුද්දේදී. හරි? ඒක වඩා හොඳයි මම මේක ලියා ගන්න. 2026 දී සිදුවෙන දේවල්.
2026 දී සිදුවෙන දේවල්. ලියාගන්න. නව ආරම්භයන් නව අදහස් සිතුවිලි නව නිෂ්පාදන එළිදැක්වීම නැවත ගොඩනැගීම පරණික නැවත ගොඩනැගීම ඊළඟ ලියගන්න මිනිස්සුන්ට යම් දෙයක් කරන්න ඕන වෙනවා යම් අලුත් දෙයක් කරන්න ඕන වෙනවා මිනිස්සුන්ට යම් අලුත් දෙයක් කරන්න ඕන වෙනවා ඒක නේ අලුත් ජීවිතයක් පටන් ගන්න ඕන වෙනවා නව චක්‍රයක් නිසා පටන් ගන්න ඕන වෙනවා. එහෙම වෙන්නේ නව චක්‍රයකට එක්කනේ. නව චක්‍රයක් නේ. ඊළඟට සමාදාලය පල්හැලිය දිගු කාලින වැඩ ආරම්භ වෙනවා. නව නායකයින් බිහි වෙනවා. එතකොට ඔයා මේක ඔයාට තේරෙන විදිහට ලියා ගන්න. දැන් මේ නව චක්‍රයක් පටන් ගන්න නිසා ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ new version එකකින් new version එකට යන්න. ඔයාගේ අලුත් එක මොකද්ද? ඔයා දැන් ඔයාගේ life එක තියෙනනේ මීට වඩා හොඳ කරගෙන ලබන අවුරුද්ද පටන් ගන්නෙ කොහොමද? උදාහරණයක් විදිහට වැඩිපුර වතුර බොනවා, වැඩිපුර ව්‍යායාම කරනවා, Facebook යන්නේ නැහැ වැඩි, 10 වෙනකොට නිදා ගන්නවා. ඒ වගේ ඔයාගේ හොඳ අලුත් version එකට යන්න. සුපිරිම අවුරුද්ද. ඔන්න වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න හොඳම අවුරුද්ද. ඒක ලියා ගන්න. ඔයාගේ new version එකට අලුත් මම වෙන්න. new me for new version එක වෙන්න හොඳම අවුරුද්ද. ඒක වුණොත් ඒක දිගටම යනවා. නව චක්‍රයක ආරම්භය දිගටම යනවා. දැන් ඔයා කල්පනා කරන්න ඒ නිසා තමයි මම මීට සතියකට කලින් ටෙලිග්‍රෑම් එකේ ලිපි මාලාවක් ලිව්ව දැක්කද ඔයා ඩිසෙම්බර් ප්ලෑන් කියලා. ඩිසෙම්බර් ප්ලෑන් එක මම දුන්නේ ඒකයි. මොනවද කරන්න ඕනේ? ඒක මම ඒවා කරපු ඒවා බලපු නැති වහම කියලා කියවන්නේ ඒවා. ලිපි 8ක් දැම්මම. හරි. මම දැන් අද ඒවා print out ගන්නවා. මම කරන්නේ නැහැ. ඒ කියන්නේ මම කරන ඒවා තමයි මම මේ දැම්මේ. හරි. මම දැම්මා habit tracker එක දැම්මා. අර ප්ලෑන් එක ගෝල් තුනක ලොකු ප්ලෑන් එක කොටස් තුනකට බෙදලා ඒක කරන විදිය ඒ ඔක්කොම මම දැම්මා. ලබනවා. ඒ කියන්නේ අපි ඩිසෙම්බර් වල ඒවා සූදානම් වෙන්න ඕනේ ඒවට. දැන් යම් කිසි කෙනෙක් හිතුවා මම ජනවාරි 1 වෙනිදා ඉඳලා වැඩිපුර වතුර බොනවා, ව්‍යායාම කරනවා. නෑ ඒක සාර්ථක වෙන්නේ නෑ. ඔයා ඩිසෙම්බර් අන්තිමේ ඉඳලා කරන්න ඕනේ ඒවා. කරලා ඒවා පුරුදු වෙමින් තමයි ඒ අවුරුද්දට පනින්න ඕනේ. ඒවා කරමින් තමයි ඒ අවුරුද්දට පනින්න ඕනේ. ඒවා කරමින් මේ අවුරුද්දට පනින්න ඕනේ. ඒව වෙන්නේ. හරි. ඉතින් ඒකයි දැන් ගොඩක් අය ජනවාරි 1 වෙනිදා දැන් ගොඩක් සාමාන්‍ය ගිය අවුරුදු වල බලන්න. ගොඩක් කාන්තාව ජනවාරි 1 වෙනිදා හිතනවා මම මේ අවුරුද්දේ නම් එක්සර්සයිස් කරනවා, බඩ අඩු කර ගන්නවා. ඒක හැම කාන්තාවකම ෆෝන් එකේ කෙටු වෙන වීඩියෝස් තියෙනවා. හරි. මූණට වීඩියෝස් තියෙනවා, බඩ අඩු කර ගන්න වීඩියෝස් තියෙනවා. නමුත් ජනවාරි 1 වෙනිදා කරනවා. ටික දවසයි නතර වෙනවා. හේතුව ගොඩක් වෙලා කරනවා. මොකක්ද ඒ උපදේශ? විනාඩි 5ක් කරන්න. ඔයා ව්‍යායාම කරනවා නම් විනාඩි 5යි කරන්න ඕනේ. මාසයක් දෙකක් විනාඩි 5ක් කරන්න, දෙවෙනි මාසෙදි විනාඩි 10යි කරන්න. එහෙම ඒක වැඩි කරගන්න. දැන් මම හැමදාම වතුර වීදුරු දෙකක් හෝ තුනක් බොනවා. ඒ නිසා මගේ ජීවිතේට තාම මූත්‍රා මාර්ගයක් කැරිලා නැහැ.
දැන් අවුරුදු ගානක් ඉඳලා ඒක හොඳ පුරුද්දක් මම ඒක ඇති කරගත්තේ මීට අවුරුදු 15කට විතර කලින්. මට උදේට වතුර ලීටර් 3ක් බොන්න පුළුවන්. මම ගෙදර ඉන්න දවස්වල වතුර ලීටර් 3ක් බොනවා. එළියට යනකොට ඉතින් එන්න එකක් හෝ දෙකක් තමයි බොන්නේ එළියට යන දවස්වල. දැන් අද උදේ මම 3ක් පිළුවා. ඒකද මම දවල් වෙලා ගානේ. ඒක ඒ පුරුද්ද දිගටම යනවා. දැන් අපේ තාත්තගේ වයස අවුරුදු 92යි. තාම ජීවිතුන් අතර ඉන්නවා. අපේ තාත්තට කවදාවත් මූත්‍රා මාරුවක් ඇවිල්ලා නැහැ. තාත්තත් හොඳට වතුර බොනවා. මම එතන ඒ කාලේ මේක දැක්කා. මුලින් කරන්නේ කොහොමද? මුලින් බිව්වේ එක වීදුරයි. මුලින් වතුර බොන්න අමාරුයි උදේට. එක වීදුරයි. බිව්වේ ඊට පස්සේ එකමාරක් කරා, ඊට පස්සේ එක දෙකක් කරා. එහෙම තමයි තුන කරන්නේ. ඕනෑම පුරුද්දක් ඇති කරගන්නවා සුළු වශයෙන්. හැබැයි වා පුරුදු ඇති කරගන්නවා නම් ඒකට හොඳම අවුරුද්ද තමයි ලබන අවුරුද්ද. ඇයි නව චක්‍රයක ආරම්භයක්නේ. ඒ කරන දේවල් දිගු කාලයක් තියෙනවා. හැබැයි ඔයාට මගදී කම්මැලි හිතෙන්න පුළුවන්. ඒ නිසා චුට්ට තමයි පටන් ගන්න. ඒ නිසා මම ඩිසෙම්බර් ප්ලෑන් එකේ ටෙලිග්‍රෑම් එකේ දැම්මා. ඔයා ලබන අවුරුද්දට පාන කරනකොට අතරින්න ඕන දේවල් මොනවද? ගෙනියන්න ඕන දේවල් මොනවද කියලා. ඉතින් මම ඉලියා ගන්න කියලා මම ගොඩක් අය කියලා තියෙනවා. දැන් මම තීරණය කරා මම ලබන අවුරුද්දට එනකොට අතරින්න ඕන දේවල් තමයි මම සමාන දවස් නිදා ගන්නකොට 10 මාර 11 වෙනවා. මම try කරනවා 10ට නිදා ගන්න. නමුත් සමාන දවසේ බෑ. 10ම නිදා ගන්න එක මම කරනවා කියලා හිතාගත්තා තාම. මොකද පැය 7ක්වත් නිදා ගන්න ඕනේ නැත්නම් ඒක හොඳ නෑ පස්සේ කාලෙදි. හරි? ඒ වගේම වෙලාවට YouTube එකට ගියාම අනවශ්‍ය වීඩියෝස් බැලෙනවා. Facebook එකට මොකක් හරි වැඩකට ගියාම අනික් කටි පෝස්ට් බලලා හරියට වෙලා යනවා. විනාඩි 5කට යන්නේ Facebook හෝ YouTube අන්තිමේදී විනා පැය භාගයේ පැය වගේ යනවා. අනවශ්‍ය අනලකින කුඹුරු දේවල් ඒවන අනවශ්‍ය දේවල්. ඔයා මේක තේරුම් ගන්න. හරියට විස්තර තියෙන ලෝකයක්. අපි කියනවා ইনফরমේෂන් මෙඩි කියලා. මේ විස්තර වලින් 98% අපේ මේ ජීවන ගමනට සහ සංසාර ගමනට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඔක්කොම අනවශ්‍ය දේවල්. අපි හොගාලේ ඔළුවේ දාගෙන ඉන්නේ. ඉස්සර කාලේ මිනිස්සුන් ඕවා තිබ්බද? ඉස්සර කාලේ මිනිස්සුන් ටීවී පත්තර මොනවත් නැහැ. රජතුමාගේ දුව කසාද බඳිනවා කියලා දැනගන්නේ අනබෙල කරුවේ ගමට ඇවිල්ලා අනබෙලෙන් කියන්නේ. ඒක තමයි දැනගන්නේ රජතුමා කසාද. කොටිමිටත් එහා ගමේ වෙන දේවල් දන්නේ නැහැ. එහා ගමේ වෙද මහත්තයා මරණා කියලා දන්නේ වෙලෙන්දේ කවම තමයි එහා ගමේ. ඉස්සර කාලේ මිනිස්සු දන්නේ ඒගොල්ලෝගේ ගෙදර ඉඳලා කිලෝමීටර් 20ක් යනකම් ජීවිතේ විතරයි. එනිසා මිනිස්සු හරි සැහැල්ලුවෙන් සරලව හිටියා. දැන් අපි ඇමරිකාවේ ජනාධිපතිතුමාගේ ලව් එකක් දන්නවා. පුටපටෙක් දන්නවා. හැමදේම අපි දන්නවා. මේවා මේ ගමනට වැදගත් වෙන්නේ. සා බොරු දේවලුත් දානවානේ. දියසේන එනවා කියලා දානවා. හරි. රාවණා එනවා කියලා. රාවණ නැගිටි කියලා ආයෙ දානවා. දැන් මීට අවුරුදු 5කට කලින් තමයි දැන් මේ රාවණා නැගිටි රාවණ එනවා කියේ ඌ ගාලා YouTube එකේ වීඩියෝස් ගියා. ඒ අනුව 2022 වෙනකොට රාවණ ඇවිල්ලා තියෙනවා. මෙන්න නායකයෙක් රට පාලනය කරන්න ඕනේ. ඒවා එකක්වත් උන්නේ නැහැ. ඒවා වීඩියෝස් විකුණා ගන්න දාන බොරු දේවල්. හරි අපරාධ අපේ ජීවිත කාලේ. ඒ නිසා ඔයා ගෙනියන්න එපා ලබන අවුරුද්ද. ඒ වගේ ඔයා දැම්ම ප්ලෑන් එකක් හදාගන්න. යහපත් පුරුදු සමගින් ඔයා පටන් ගන්න ඕනේ ලබන අවුරුද්ද. ඒක දිගු කාලයක් තියෙනවා. ඒ නිසා තමයි මම ජීවිතේ පළවෙනි වතාවට අංක විද්‍යාව වැඩමුළුව කරේ. හරියටම 9 year circle එක පටන් ගන්නකොට. මේක ඇත්තට මේකද දෙවියන්ගෙන් ආපු පණිවිඩයක් නිසා. ඒ නිසා තමයි පළවෙනි දෙවුන් මට පණිවිඩ දුන්නා පළවෙනිකට සල්ලි ගන්න එපා කියලා. ඒකයි පළවෙනි එක නොමිලේ කරේ. හරි. නැත්නම් මේක මාරු විදිහට මහන්සි වුණා මේ පොත හදන්නේ. දෙවියන් දුන්න පණිවිඩයකින්. එහෙම දුන්නේ ඇයි කියලා ඒක වාර්ත පැහැදිලි වෙයි. හරි. හරි. එතකොට දැන් අලුත් දේවල් පටන්. එතකොට දැන් ඔයත් මොන හරි අලුත් දෙයක් ලෝකෙට කරනවා නම් ඒක ඉතලා හොඳයි. හරි. දැන් ඊළඟ එක තමයි මේ අලුත් චක්‍රයේ සාර්ථක වෙන්න ඔයා මොනවද කරන්න ඕන දේ? මේක නම් වැදගත් දෙයක්. මට වැදගත් වෙන්නේ මෙතන. ඉදිරි අවුරුදු 9 දී සුපිරි ජීවිතයක් ගත කරන්න මම මොනවද කරන්න ඕන දේ? ඒසොත් දැන් අපි හිතනවානේ අපි දැන් කලින් කතා කරා වගේ මහන්සියලා වැඩ කරනවා ලක්ෂ 20ක් ඉතුරු කරන ලබන අවුරුදු ඔය වගේ එකිනෙකා ප්ලෑන් දානවානේ නෑ ඔයා විශ්වයට ප්‍රයෝජනවත් දෙයක් කරන්න ඕනේ. ඒ විශ්වයේ නව චක්‍රයක් හැදෙනවා. ඒතර ඔයා අනන්ත සක්වලටම සෙත්පතන කෙනෙක් නම් ඔයාට විශ්වයේ සහ දෙවියන්ගේ ආශිර්වාද හම්බ වෙනවා. එතකොට මෛත්‍රී භාවනාව කරන අයට මේ අලුත් චක්‍රයේදී ඉහළ දේව ආශිර්වාදයක් ලැබෙනවා. මගෙන් කවුරු හරි හැවුවොත් ෆෙන්ෂි උගන්වනවා, අංක විද්‍යාව උගන්වනවා, දෙවිවරු ගැන උගන්වනවා, මන්ත්‍ර පුරුකාණ ඉගෙනනවා. හොඳම රහස මොකද්ද ලබන අවුරුද්දට කියලා? දෙවියනේ හොඳම රහස තමයි මෛත්‍රී භාවනාව කරන්නේ. 31 රෑ මෛත්‍රී භාවනාව කරන පළවෙනිදා උදේ මෛත්‍රී භාවනාව කරනවා.
ඒක තමයි මට දෙන්න පුළුවන් හොඳම මොකද? අනන්ත සත්වලටම සෙත් පතන කෙනෙක් වෙන්න. ඒතර ඔයා හැමෝම Taman කියලා හිතනකොට ඔයා අන්න හැම සියලු දෙනාටම සෙත් පතන කෙනා වෙනවා. ඒතර ඔයාට මේ අවුරුදු 9 ඔයාට එන ජීවිතයේ දුෂ්කරතා අපල ඒව ඔක්කොම වල රළු බව අඩු වෙලා ඔයාට පහසු ජීවිතයක් උදා වෙනවා සහ නව අවස්ථා උදා වෙනවා. ලියා ගන්න තරුවක් දාලා ඉදිරි වසර 9 චක්‍රයට හොඳම රහස. ඉදිරි වසර 9 චක්‍රයට හොඳම රහස. මෛත්‍රී භාවනාව කරන්න. තිස්සෙකර පළවෙනිදා උදේ ඉන්පසු හැමදාම අපි නම් හැමදාම කරනවා මම හිතන්නේ ගොඩ දෙනෙක් හැමදාම කරනවා මම ඊයේ 3 සැරයක් කළා මෛත්‍රී භාවනාව අනිවාර්යයෙන් එකක් කරනවා හදිසි කරන්න බැරිනොත් දෙකක් කරනවා සමහර දවස් තියෙනවා දෙක තුන කරනවා ඒක තමයි හොඳම අහස. ඒ අයට දේවාශීර්වාදේ ඔක්කොම වැඩියා. එහෙම නැත්නම් දැන් ඔය දැන් බලන්න දැන් ලබන අවුරුද්ද උදා වෙනකොට YouTube එකේ හරියට බොරු දේවල් යනවානේ. ඔන්න සමහරු දායි පහනක් පත්තු කරන්න, විශ්වයට ප්‍රාර්ථනාව දෙන්න, සමහරු දායි අරක කරන්න, කුරුඳු කෑල්ල පොට්ටේ යට තියාගන්න. හරි. ඔක්කොම සත පහකට වැඩක් නැති දේවල්. හරි. ඔක්කොම බොරු. ඒකම වීඩියෝස් එකන දැන් මම 11 දවස් සුබයි කියලා කිව්වනේ. 12 ආය දවස් විශ්වයේ නව දොරවල් විවර වෙනවලු. ඒ තනිකරම අනවශ්‍ය දේවල්. 11 දැක්කොත් හොඳයි. 11 ඉඳලා 11 කියලා හොඳක් වෙන්නේ. හරි. ඔයා අනන්ත සත්වයන්ම සෙට් කරන කෙනා වෙන්න ඕනේ. හැමෝම බලන්නේ මට මොනවද ලැබෙන්නේ දෙවියන්ගේ විශ්වය මට මොනවද? ඇයි දෙන්නේ විශ්වයට දාන කෙනෙක් වෙන්නකෝ. උසස් ප්‍රතිමතා වෙන්නකෝ. මම ඊයේ අමාවකදී කිව්වේ ඒකයි. හැමෝම දෙවියන්ගේ ඉල්ලන කෙනා වෙනවා. ඔයා දෙවියන්ට උදව් කරන කෙනා වෙන්නකෝ. මෛත්‍රී භාවනාව කරලා. දෙවියන්ගේ ඉහළ ඉලක්ක වලට. ඔයා උසස් කෙනා වෙන්න. ඇයි ඔයා හිතන්න වෙන්නේ හැම වෙලෙම. ඉල්ලන කෙනා වෙන්න. ඔයා විශ්වයට දෙන කෙනා වෙන්න. උඩට යන්න. මාව හම්බ වෙච්ච එකේ. ඔයා ඉහළින් හිතන්න. සපෝට් කරන කෙනාගේ ප්‍රබලත්වය වැඩි. ඔයා නැත්නම් අසරණ කෙනා හිඟන්න විදියට යනවා. හරි එහෙනම් ඔයා උදව් කරන කෙනා වෙන්න. හරි? ඒක තමයි කියන්නේ උඩට එනවා ලියාගත්තනේ. හරි. එතකොට දැන් මට ලැබිච්ච මට පෞද්ගලිකව ලැබිච්ච දැන් ඕක තමයි මෛත්‍රී භාවනාව කරන්න කියන එක විශ්වය ගැන අවබෝධයක් තියෙන ඕන කෙනෙක් දන්නවා. හරි? ඒක මම කියන්න ඕනෙත් නැහැ. හැබැයි මට දැන් පෞද්ගලිකව ලැබිච්ච පණිවිඩ තියෙනවා ලබන අවුරුද්ද. දෙවිවරුන්ගේ ලැබිච්ච පණිවිඩ මම දෙවියන්ගේ වැඩනේ ගොඩක් කරන්නේ. ඒතකොට දෙවියන්ගේ ලැබිච්ච පණිවිඩ වලත් මෛත්‍රී භාවනාව කියවෙනවා. ඝන දෙවියන්ගේ ලැබිච්ච පණිවිඩය තමයි ලබන අවුරුද්දට ඝන දෙවියෝ අපිට බාර දුන්න වැඩේ හොඳට කරන්න කියලා. මොකද ඝන දෙවියෝ අපිට බාර දුන්න වැඩේ 2017 දී කිව්වේ. ඉස්සර මගේ මෛත්‍රී ඉස්සර ඝන දෙවියන්ගේ වැඩමුළු වලට මම හෝල් එකේ කරනකොට ආපු අයට මතකයේදී 2017 තමයි අපි හීලින් දෙන එක සහ මෛත්‍රී භාවනාව පටන් ගත්තේ. 2017 තමයි ඝන දෙවියෝ පණිවිඩය දුන්නේ. දේව පූජා කර ඉඳලා හරියන්නේ නැහැ. දෙවි කෙනෙක් වගේ ජීවත් වෙන්න කියලා කිව්වා. මෛත්‍රී භාවනාව කරන්න හීලින් දෙන්න කියලා. මට ක්‍රිසි ටීචර් හම්බුනේ එංගලන්තේ ක්‍රිසි ටීචර් හම්බුනේ 2017 දී. එයා තමයි හීලින් දෙන විදිය කියලා දුන්නේ. මම එයාගෙන් අහුවා මම මේක ලංකාවට ගිහලා අනික් අයට කියලා දෙන්නද? ටීචර් අනේ කියලා දෙන්න. මේකේ මිනිස්සුන්ට හරිය හොඳක් වෙනවා කියලා. ඊට පස්සේ තමයි 2017 ජූනි වල මම මේ හීලින් වැඩමුළු සහ මෛත්‍රී භාවනාව කරේ. මුලින් කරේ 2017. හරි? මොකද ඔයගොල්ලෝ ආවත් එකනේ 2017. ඒක ඝන දෙවියෝ තමයි කරේ. ඒක ලියා ගන්න. අපි මේකට කියනවා දේවකාරී කියලා. දේවකාරී ඉදිරි වසර 9. දේවකාරී. දේවකාරී අංකයක ලියා ගන්න. මෛත්‍රී භාවනාව කිරීම ඒක වරහන් ඇතුලේ සත්වලටම සෙත් පැතීම. සත්වලටම සෙත් පැතීම අංක 2 සෑම මෙහෙම ඉන්න හැකි සෑම අවස්ථාවකදීම හීලින් දීම.
හැකි සෑම අවස්ථාවකදී හීලින් දී. ඒක තමයි ගණ දෙවියෝ අපිට පවරපු දේ. එතන මේක ලබන අවුරුද්දේ පුරාම මේ ඉදිරි අවුරුදු 9 පුරාම කරා. දෙවෙනි එක අපිට වැඩේ රාජකාරියක් පැවරුවා, දේවකාරියක් පැවරුවා කුබේර දෙවියන්. ඔය කුබේර පූජා පන්තිර ආවනම් ඔයා මේක දන්නවා. ඒ පූජා පන්තිර ආපුවා කියන්නේ මොනවද කුබේර දෙවියන් අපිට පවරපු වැඩේ? එයාම බල සම්පන්න දෙවි කෙනෙක් බවට පත් කරනවා. මොකද මෙයා යක්ෂයින්ගේ නායකයා. හරි යා දිව්‍ය ලෝකයේ ධනෙ බාරව හිටියර එයා දෙවි කෙනෙක් වුණේ නැහැ. ඒ නිසා එයා බල සම්පන්න දෙවි කෙනෙක් වෙන්න ඕන වෙලා තියෙනවා. ඒ නිසා තමයි එයා මායාපාසල් කරන්නේ. මේ දෙවියෝ පණිවිඩ දුන්නා ඉන්දියාවේ මිනිස්සු එයාට පුද පූජා තියලා සල්ලි ඉල්ලනවා විතරයිලු. කවුරුත් එයාට පින් දුන්නේ නැල්ලු. එයාට ලොකු දෙවි කෙනෙක් වෙන්න ආසයිලු. ඒකට පින් ඕනේ. එතකොට ශිව දෙවියෝ යාට කිව්වලු මායාපාසල කියලා තැනක් තියෙනවා. ඒකේ ඉන්න අය දේව පූජා කරන්නේ මෛත්‍රී භාවනාව කරලා. ඔයා ඒගොල්ලන්ට ගිහිලා උදව් කරන්න. එතකොට ඒගොල්ලෝ ආට පින් දෙයි දෙවි කෙනෙක් වෙන්න කියලා. ඒ නිසා තමයි 2023 තුන්වෙනි මාසේ 11 වෙනිදා අපි පළවෙනි කුබේර පූජාව මෙතන කරේ. ඇත්තටම ඔයගොල්ලෝ කාලි මෑණියන්ගෙන් පස්සේ වැඩිම බාර ඔප්පු කරේ කුබේර පූජා පන්තිලාවයි. වැඩිම උදව් කරේ කවුද? කාලි මෑණියෝ සහ කුබේර. මොකද ඒගොල්ලෝ පින් ඕනයි. ඒක තමයි වැඩි උදව් කරේ. ඔය හැමදාම මෛත්‍රී භාවනාව කළා ඒ පින ජන දෙවියන්ට වගේම කුබේර දෙවියන්ට දෙනවනේ ඇත්තටම උදව් කරයි. හැබැයි ඔය කුබේර දෙවියන්ට ඉගෙන ගන්න ඕනේ. දැන් හෙට අන්න ආයි කුබේර පූජා පන්තිය තියෙනවා. ඉන්න බැරි වෙච්චාට එන්න පුළුවන් 150 ගෙවන්න ඕනේ දැන්. ඇයි මුදල් ආධාර ලැබිලා තියෙනවා. ඒ නිසා භාගයයි ගන්න ඕනේ. කැමති නම් එන්න කුබේර. ඒක ලියාගෙන අංක 2 කුබේර දෙවියන්ව බල සම්පන්න දෙවි කෙනෙක් බවට පත් කිරීම. කුබේර දෙවියන්ව බල සම්පන්න දෙවි කෙනෙක් බවට පත් කිරීම. එතන තුන්වෙනි එක කාලිමේනියන්ගෙන් ආවා. ඔයා මේකට දිනේ දාගන්න ඕනේ. හරි. ගණ දෙවියන්ගේ දේවකාර්යාවේ 2017 දී, ලියන්නේ 2017 දී. කුබේර දෙවියන්ගේ 2023 ගියා. 23 දී. දැන් ලියා ගන්න 2024 දී කාලිමේනිය. 2024 දී කාලිමේනිය. මොකද කාලිමේනිය අපිට පවරපු රාජකාරී මොකක්ද? දේවකාරී. කාලිමේනියන බුදු බව ලබන්න ඕනේ. බුදු බව ලැබීමට උදව් කියන්නේ. බුද්ධත්වයට උදව් කරනවා. බුදු බව ලැබීමට උදව් කරනවා. 24 දී පණවිඩය ආපි මොකද? ඒ කියන්නේ කාලිමේනියගේ ලොකුම ආසාව. ඔයාගේ ලොකුම ආසාව මොකක්ද? ලොකුම ඉලක්කයක් තියෙනවා හැමෝගෙම ලොකුම ඉලක්කයක් තියෙනවා. හරි. ඒතර ඔයා මේ විදිහට දකින්න මුළු ලංකාවම දන්නවා කාලිමේනියෝ බුදු බව ප්‍රාර්ථනා කරනවා කියලා. ඒක බෞද්ධය දන්නවා. ඒක හැමෝම දන්නවා. කවුරුත් උදව් කරන්නේ. කවුරුත් උදව් කරන්නේ කණදරයක් වුණාම පූජා වට්ටිය දීලා කාලිමේනියන්ට කියනවා. මෝදර කාලේ කෝවිල් යනවා. ආදරේ ඒකට උදව් කරන්නේ. ඔයාට එහෙම තත්ත්වයක් පත් වුණොත් පොඩ්ඩක් හිතන්න මේ ඔයාගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තු වල තනියෙන් කරගන්න බෑ. ගෙදර අයයි නෑදෑයෝ සපෝට් කරන්න ඕනේ. දැන් ගෙදර අය ඔක්කොම දන්නවා ඔයාගේ ලොකු හීනේ. ඔක්කොම දන්නවා ඔයාට මෙහෙම හීනයක් තියෙනවා. ඔක්කොම දන්නවා. ආවට එහෙම හීනයක් තියෙනවානේ. ෂෝක් කියනවා. කවුරුත් උදව් කරන්නේ නැහැ නේද? හැබැයි ඒගොල්ලෝ මොනවා වැඩක් කරන්න ඕන වුණොත් අග්ගල වාලකට ඇවිල්ලා අනේ අම්මේ අනේ අක්කේ කරලා දෙන්නේ. ඒක කියලා උදව් වෙනවා. ඔයාගේ ලොකු හීනෙට උදව් කරන්නේ නැහැ කවුරුත්. එහෙම තත්ත්වයක් තමයි වෙලා තියෙන්නේ. හැමෝම දන්නවා ඔයාගේ ආසාව කවුරුත් ඔයාලට සපෝට් කරන්නේ නැහැ. ඉතින් එහෙම දෙයක් තමයි වෙලා තියෙන්නේ. ඒක කොච්චර වේදනාවක්ද කියලා හිතන්නේ. ඉතින් ඒ නිසා කාලිමේනිය මායාපාසලට ඒකනේ මට කාලිමේනිය ගැන උගන්වන්න උනේ. කිදසක් තිබෙන්නේ මට උගන්වන්න උනේ. ඊට පස්සේ මාළු විදිහට උදව් වුණානේ. දැන් බලනකොට වැඩිම උදව් කරන්නේ කාලිමේනිය අපිට. ඒ නිසා ඔය හැමදාම මෛත්‍රී භාවනාව කරලා ඒ පින් කාලිමේනියන්ට දෙන්න බුදු බව ලැබීම සඳහා කියලා. ඒ පින් උපකාරී වේවා කියලා දෙන්න. අපි ඒක ගැඹුරින් කතා කරනවා කාලි පන්තිවලදී විශේෂයෙන් කාලි අන්තර පන්තිය. කාලි අන්තර පන්තිය තනි කරන කාලිමේනියන්ගේ බුද්ධත්වය ගැන තමයි අධ්‍යයනය කරන්නේ. කාලි අන්තර පන්තියට ආපුවම මම හිතන්නේ ගොඩක් වෙලා මෛත්‍රී භාවනාව 2 3 කරනවා. හොඳටම මෛත්‍රී භාවනාව කරන්නේ කාලි අන්තර පන්තිය කාලි අන්තරේ ගත්තා.
ඒක මාර කැක්කුමක් වෙනවා කාර්යමේනීගේ බුද්ධත්වයේ ගැන. ඒකට උදව් කරනවා කියලාම තමයි ඉන්නේ. ඒ අය ඊපස්සම කාර්යමේනී පණිවිඩ දුන්නේ කාර්යමේනීගේ බුදුසසුනේ මූලස්ථානයේ තමයි අර ශිව කාලි ගම්මානේ හැදෙන්නේ කියලා. ඒක තමයි හැදෙන්නේ. ඒක ඉස්සරහට වෙයි මම හිතන්නේ මේ අවුරුදු 9 දී ඕක වෙනවා. ඔය කාර්යමේනීගේ බුදුසසුනේ මූලස්ථානයේ දාලා අපි ඔය අවුරුදු 9 ඇතුළතදී ඔය පදිංචි කරනවා. 2034 වෙනකොට හැදිලා තියෙනවා. 89. හරි. ඔය ඉන්නේ ඉස්සරහම ඉන්නේ. තියෙන එක. වන්දන ඉස්සරහම පටන් ගන්න. කොහොමද ඔය චක්‍රේ ඔය chart එකේදී පටන්ගෙන චක්‍රය ඉවර වෙනකොට ඔක්කොම පදිංචි කරලා තියෙනවා. එකිනෙක විවිධ අවුරුදු වලදී හරි. ඉතින් වාරියකට ඒ දෙකෙන්ද ඔය ආයි මෛත්‍රී භාවනා කරලා කාර්යමේනීට පින් දෙන්න. හරි. ඊළඟට හතරවෙනි දේවකාරී අපිට ලැබුණේ කවද්ද? පුළුවන් කියන්න මොකද්ද? හතරවෙනි දේවකාරී. හතරවෙනි දේව මොනවද කිව්වේ? හතරගම පූජා භූමිය පින්බිමක් කරන්න කිව්වා. මෛත්‍රී භාවනාව කරලා. ලියගන්න. කතරගම දෙවියෝ 2025. 2000 මේ අවුරුද්ද. කතරගම පූජා භූමිය පින්බිමක් බවට පත් කරා. කොහොමද ඒක කරන්න කියලා කිව්වේ? මෛත්‍රී භාවනාව 5 සැරයක් කරන්න කියලා. කතරගම ගියාම මෛත්‍රී භාවනාව 5 සැරයක් කරන්න කියලා. අපි දැන් ඊළඟට ගිහිලා කරන්න යන්නේ මෙහෙමයි. කිරි විහෙරේ එකක් කරනවා. තේවානි මෑණියන්ගේ දේවාලේ එකක්. වල්ලියම්ම මෑණියන්ගේ දේවාලේ තව එකක්. කතරගම දේවාලේ තව එකක්. දේවාලේ ළඟ තියෙනවානේ අෂ්ටඵල බෝධි. එතන තව එකක්. 5 හරි. එහෙම තමයි කරන්නේ. හයවෙනි එක කරන්න පුළුවන්. ඔයාලා කැමති නම් වැඩසිරි කන්දර ගිහලා කරන්නත් පුළුවන්. හයවෙනි කොහොමද කියන්නේ? හයවෙනි කොල්ල තියෙනවනේ. හරි. නේද? එතන කරන්නත් පුළුවන්. එතන හයවෙනි එක කරන්නත් පුළුවන්. තව වැඩි කරන්න පුළුවන්. හරි. එතන කමන්නේ. දැන් එතකොට මේක දැන් ඔයා කරන්නේ කොහොමද? ඔයා කරන්නේ මෙහෙමයි. ඔයා චුට්ටක් කල්පනා කරන්න මේ දේ. හරි. මිනිස්සු ලක්ෂ 20ක් සෙනග කතරගම යනවා. ලංකාවේ වැඩියෙන් ඉන්නේ කතරගම දෙවියන් වඳිනයි. හරි. ඒ අයගේ ඔළුවට දැම්මොත් කතරගම ගියාම මෛත්‍රී භාවනාව කරන්න ඕනේ කියන එක ඔළුවට දැම්මොත් ඉදිරි අවුරුදු 9 ඇතුළතදී ඕක ප්‍රචාර වෙලා ඕගාල මිනිස්සු කතරගම ගියාම එකපාරක් හරි මෛත්‍රී භාවනාව කරයි. ඒතර අපි කියන දේ තමයි මෙහෙම. වා පළවෙනි වතාවේ එකපාරක් මෛත්‍රී භාවනාව කරලා කතරගම දෙවියන්ගේ උදව්වක් කියලාන්න. වා පූජා වට්ටිය තියෙන එක තියන්න. හැබැයි එකපාරක් හරි මෛත්‍රී භාවනාව කරලා කතරගම දෙවියන් උදව්වක් කියලාන්න. ඔයා බාරේ වෙන්න වැඩේ හරි ගියොත් ඊළඟ පාරේ ඇවිල්ලා පහක් කරනවා කියලා. ඒතර එයා ඊළඟ පාරේ අනිවාර්යෙන් ඇවිල්ලා පහක් කරනවා නේ වැඩේ හරි ගියා. අපි ඔකට කියනවා එක පහ ක්‍රමය කියලා. වලිය ගන්න. එක පහ ක්‍රමය භාවිතා කරා. එක පහ ක්‍රමය භාවිතා කරා. අන්න ඔහොමයි යන්නේව පොළඹවන්නේ. ඒ තමයි ඔයාට කතරගම දෙවියෝ පවරුපු රාජකාරී. හරි? ඔයාට පැවරුවේ නැත්නම් අද ඔය රාජකාරී බාර ගන්න. දැන් එදා අපි 150 දෙනෙක් ගියා. අපි බස් තුනක් ගියා. ඔයගොල්ලෝ දැක්කනේ? අපි බස් තුනක් ගියා. අපි ගිහලා ස්කන්ධ 10 කිව්වා. ඒක අපි මෛත්‍රී භාවනාව කළා. අපි එක සැරයක් මෛත්‍රී භාවනාව කළා. ඒක තමයි මේ පණිවිඩය ආවේ. මම එහෙමම හිටගෙන කට්ටියට කිව්වා මෙන්න දැන් කතරගම දෙවියන් පණිවිඩයක් ආවා. අපි ඉල්ලපු දේ හරියයි. හැබැයි අපි ඊළඟ පාරේ ගිහිල්ලා පහක් කරන්න ඕනේ කියලා කිව්වා. එදා මුළු දේවාලෙම අපේ වගේ වුණා. රෑ 9 වෙනකොට 9 මාර වෙනකොට දේවාලෙ වැහුවා. සෙනඟ ගියා මුළු දේවාල භූමියම අපේ වගේ තමයි. කාවඩි කට්ටිය කාවඩිත් ඇවිල්ලා අපි රෑ 10:45 වෙනකන් දේවාලෙ ගියා. දේවාල වටේම කාවඩි නැටුවා. ඒ ගියපු 150 දෙනාම මීට කලින් කතරගම ගියපු අය. ඒගොල්ලෝ කිව්වා හොඳම ගමන එදා තමයි කියලා. රෑ 11 වෙනකන් කට්ටියට යන්න හිතෙන්නේ නැහැ හොටෙල් එකට. ඉන්නම හිතුණා. මාර සැනසෙල්ලක් දැනුණා. ගියපුවා ඉන්නවනේ මෙතන. අතුස්සන්. ඒක තමයි හොඳම ගමන. ඒක මාර ගමන. ඒක මැජික් ගමන. නියම වැඩි මොකක්ද? එක පූජා වට්ටියක් ගෙනිච්චේ නැහැ. 150 දෙනාම. කෝවිලේ සාමිල අහනවා. බස් තුනක් ඇවිල්ලා පූජා වට්ටියක් නැද්ද කියලා. පස්සේ මම පොත් දෙකක් සාමිලට දුන්නා. නම් 16 පොත් දෙක. ඊළ මම කිව්වා අපි ආවේ ස්කන්ධ 10 කියලා. සාමෛත්‍රී භාවනාව කරනවා. හරි ඉස්සරහින් මාළි කියලා.
ඉතින් දේවාලේ ඉස්සර බිම ආටිල තමයි කරේ. මානත් දෙනවා. ඒක දෙවියන් ඕනේ පින්. සහ ඒක පුණ්‍ය භූමියක් බවට පත් කරනවා. දැන් ඒක පූජා භූමියක් නේ. පූජා කරනවා විතරයි. ඒක වැරදි කියනවා නෙමෙයි. නමුත් ඊට වඩා ඉහළ දෙයක් කරන්න පුළුවන්. ඒක තමයි කතරගම දෙවියෝ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් අපි මේක පටන් ගත්තම ඉදිරි අවුරුදු 2 3 4 දී ඕක හරියට ප්‍රචාර වෙලා යනවා. ඒ නිසා ඔයා කතරගම ගියාට පස්සේ ඔයා මේ ෆොටෝස් Facebook එකේ දාන්න ඕනේ. දාලා කියන්න ඕනේ මෙන්න මම කතරගම ගියා, මෙන්න මම පස්සෙලයක් මෛත්‍රී භාවනාව කරා, මම මෙතන මෛත්‍රී භාවනාව එකක් කරා, මෙතන කරා කියලා ඒ වල ෆොටෝස් දාලා එතන ඔයාගේ යාළුවෝ පෙළඹෙනවා. ඊපස්සේ යාළුවාට කෝල් කරගෙන ඇයි මේ මචං පහක් කරන්නේ මෙතන විස්තර කරලා දෙන්න ඕනේ. ඒතර ආශිර්වාද වැඩිපුර ලැබෙනවා. ඔයා මේක කරන්න ඕනේ, පටන් ගන්න ඕනේ. අපි ඔක්කොම එකතු වෙලා මේක කරමු ලබන අවුරුද්දේ. දැන් ලබන අවුරුද්දේ අපි මාර්තු වල ආයෙත් හරි. එතකොට මේ කටයුත්ත මට තනියම කරන්න බෑනේ. හරි. මේක ඔයාටත් පැවරලා තියෙන කටයුත්තක්. එතකොට දැන් රාජකාරී 4 දැන් ඔයාලට පැහැදිලි වෙන්නේ ඇති. පස්වෙනි රාජකාරිය ආවේ නෑ, දේවකාරිය සෝරි. පස්වෙනි දේවකාරිය හැබැයි ඒකේ භාගයක් ආවා දැන්. ඊටු භාගය ලබන අවුරුද්දට එනවා. ලියාගන්න අංක 5 ශිව දෙවියන්. ශිව දෙවියන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ශිව දෙවියෝ වගේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නේ. නේද? ශිව දෙවියෝ වගේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව භාවනාව සහ නර්තනයේ සතුටින් ඉන්නේ. ඒක තමයි ශිව දෙවියෝ බලාපොරොත්තු වෙන්නේ. අපිට තියෙන ආදරය. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව භාවනාවෙන් සහ නර්තනයේ සතුටින් ඉන්නේ. එහෙනම් තමයි ශිව භාවනාව දුන්නේ, ශිව මෛත්‍රී භාවනාව. දැක්කනේ YouTube වීඩියෝ එකේ. ඒකට මාර්ග ප්‍රතිචාර ආව ගොඩක් අය කිව්වා ඒක හොඳයි කියලා. භාවනාවෙන් සහ නර්තනයෙන් ඉන්න ඕනේ. ඇලෙන්නේ ගැටෙන්නේ නැති. ඒක තමයි ශිව. તો ශිව දෙවියෝ එයාට මොනවද බලාපොරොත්තු වෙන්නේ? අප තුල ඇතිවන වෙනස්කම් තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඇලීම් සහ ගැටීම් පිරිමියාගේ අඩු වෙන්නේ ටිකක්. කාන්තාවන්ගේ සැරසිල්ල නැත්තේ ඒ හේතුව ඇලීම් සහ ගැටීම්. හරි. ඒ කාන්තාව හරියට බඩු එකතු කරගන්න කැමති පිරිමියාය ඇඳුම් වැඩි ගන්නේ නැහැ. ඇලීම් ගැටීම් අඩුයි. දැන් සාමාන්‍ය උදාහරණයක් ගමු. පිරිමියා කියන ශිව දෙවියෝ වගේ. හරි. ශිව දෙවියෝ ගොඩක් ඒවා ගණන් ගන්නේ නැහැ. ගෙදර ලයිට් කැරිලා, බාත්රූම් එක කැරිලා. හස්බන්ඩ් කිව්වට හස්බන්ඩ් ගණන් ගන්නේ නැහැ. හරි. ළමයාගේ ලකුණු අඩුයි. හස්බන්ඩ් ගණන් ගන්නේ නැහැ. මොන චුට්ටක් කෑ ගහයි ඉත. වයිෆ් තමයි මෙවි කියන හරි. ඒ කියන්නේ ගණන් ගන්නවා වැඩි පිරිමියා වද වෙන ප්‍රමාණය අඩුයි. හරි. ඒද ඒගොල්ලෝගේ හිතේ සනසිල්ල වැඩි. කාන්තාව හැම වෙලේම මොකක් හරි දෙයකට වද වෙනවා. ඒ මං කිව්වේ මේ පාරේ මම අංක විද්‍යාව වැඩමුළුවේදී කිව්වේ එක කාන්තාවක් ආවා මේ පන්තිවලට ආපු කාන්තාවක්. හරි ඉස්සර. එයා ඉස්සර හරියට වද වුණා. හස්බන්ඩ් හරියට රස්සාව කරන්නේ නැති එක ගැන. මට ඇවිල්ලා උදව් ඉල්ලුවා ඒකට දෙවියන්ගේ. හස්බන්ඩ් බොන එක ගැන වද වුණා. ඊට පස්සේ මම කිව්වා එහෙනම් හස්බන්ඩ් රට රස්සාවක් හම්බුනොත් හොඳයි දෙවියන්ගෙන් ඒක උදව් ඉල්ලන්න කියලා. ඕන දෙවියන්ගේ උදව් ඉල්ලුවා හස්බන්ඩ් රට යවන්න. ඒතර මිනිස්සෙක් වෙන්නේ. යාළුවොත් එක්ක බොන්න සෙට් වෙන්නේ නැහැ. ඒක ඔක්කොම රට යනවා. දැන් මේ හැම වෙලේම වද වෙනවනේ. රස්සාව ගැන, බොන එක ගැන. ඕන හස්බන්ඩ් දැන් රට රස්සාවකට ඉල්ලුම් කරා. දැන් වද වෙනවා. අනිත් ලැබෙන්නේ නැති වෙයිද දන්නේ නැහැ. ලැබෙන්නේ නැති වෙයිද. මම කල් ලැබෙයි දෙවියන්ට බාර දීලා තියෙන්නේ වා සන්තෝෂයෙන් ඉන්න. ඕන දැන් හස්බන්ඩ් රට රස්සාව ලැබුණා. හරි. ලැබුණාට පස්සේ වද වෙනවා. මේ මොකද යන්නේ නැති වෙයිද දන්නේ නැහැ. යන්නේ නැති වෙයිද දන්නේ නැහැ. දැන් වද වෙවි හිටියා. ඕන හස්බන්ඩ් රට ගියා. ඊට පස්සේ මෙහෙට ආවම අහලා දැන් සතුටු වෙන්නේ යාළුවා. නෑ මට දැන් අප්සෙට් වෙනවා. හස්බන්ඩ් වෙන කෙනෙක් සෙට් වෙයිද දන්නේ නැහැ. කියලාවක් නෑ නේ. මටත් නිකන් මමත් නිකන් වින වෙනවා යත් කතා කරා. හරි? ඕ ඒ කියන්නේ හැමිලෙම වින විදිහට තමයි. ඒතර මං කතා දැන් මට මේ කතා කරපු ටිකට මමත් නිකන් මගේ නිකන් ශක්තිය ගලාගෙන ගියා වගේ. ඒ කියන්නේ අපි කියන්නේ ශක්තිය උරාගත්ත මම නිකන් රිනමුණා වගේ. මිනිස්සයා කොහොම මේ මයත් එක්ක කවුරු කෑවද කියලා මම ඊට පස්සේ හිතුවා. හරි මිනිස්සයා බොන්නේ ඔය හින්දාද නැහැ කියලා. ඔය නම් වින විදිහට ඒක කාන්තාවන් තුල යම් ප්‍රමාණයක ඕක තියෙනවා. ඔච්චර උග්‍ර නෑ මෙතන ඉන්න අය. නමුත් යම් ප්‍රමාණයක ඕක තියෙනවා. වද වෙන ප්‍රමාණය ඒ කියන්නේ ඔයාලා මොකක් හරි දෙයකට වද වෙනවා හැම වෙලේම. ඒක හරි ගියාම ඊළඟ එකට වද වෙනවා. පස්සේ තමයි අපි තේරුම් ගන්නේ වද වෙන්නේ විනෝදාංශයක් කියලා. පීඩ
විවිධාකාරී විනෝදාංශය. ඒක පොඩි තුප්තියක් තියෙනවා ඒකේ. හරි. ඉතින් එන්න කොහොමද වද නොවි ඉන්නේ? මේ විදිහට හිතන්න. ඔයා වද වෙන්න එපා හැම දෙයක්ම හොඳට වෙනවා. ළමයා ඉගෙන ගන්න නැත්නම් ඔයා ඒත් වද වෙන්න එපා ළමයාට මාර්ගයක් තියෙනවා. හැමෝටම මොකක් හරි මාර්ගයක් තියෙනවා. කවුරුත් බඩගින්නේ ඉන්නේ නැහැ. එයා කිනි මාර්ගයක් තියෙනවා. ඒ නිසා ඒක වෙයි. ඔයා වද වෙන්නේ නැතුව ඉන්න. ඔයා යම් ප්‍රමාණයකට උනන්දු වෙන්න. ඊළඟට වද වෙන්නේ නැති වෙන්න එක තමයි මේ ලෝකේ අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ. අපිට අපේ ඇඟවත් වෙනස් කරගන්න බෑනේ වයසට යන එක. ඒක එක. ඊළඟ එක තමයි කිසි කෙනෙක් අපේ නෙමෙයි හැමෝම ස්වාධීන ආත්මනේ. මම මගේ දුව දිහා බලලා වෙලාවකට හිතනවා මෙයා මගේ නෙමෙයි. මේ ආත්මේදී අපේ ගෙදරට සෙට් වුණා. ඒ වුණාට එයා තනියම යන ආත්මයක් නේ. එයා ඈත සංසාර භවයන් වල ඈත භවයන් වල විවිධ රටවල් වල ලෝකවල ඉඳ ඇති. එයා තනියම යන ආත්මයක්. මේ ආත්මයේදී මගේ ගෙදරට සෙට් වුණා. අම්මෝ කොහොමද මෛත්‍රී භාවනාවට දාන්න ඕනේ. ඒක ඊළඟ ගමන හොඳ වෙනවනේ. මෙයා මගේ නෙමෙයි. එයා නිදහස් ආත්මය. ඔයාගේ සැමියාවයි ළමයිවයි මගේ කරගෙන තමයි මේ පීඩාව විඳින්නේ. නමුත් එයා මගේ නෙමෙයි. මේ ආත්මයේදී හම්බ වෙච්ච අය. ඊට පස්සේ ඒගොල්ලෝගේ ගමන යනවා. ඔය විදිහට හිතන පුරුදුනම ශිව දෙවියෝ වගේ වෙනවා. ඕක තව උගන්වන්න තියෙනවා ගොඩක්. ශිව දෙවියෝ වගේ වෙන්නේ කොහොමද? ඒ පණිවිඩ දැන් හරියට එනවාද? ඒක තමයි ශිව දෙවියෝ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. අපිට ඒතකොට සැනසෙල්ල ඉන්න පුළුවන්. භාවනාව සම්පූර්ණයි. කරදරයක් වෙනවා විච්චදී. දැන් UNP වල බලන්නකො දැන් මේ දවස්වල මහා පීඩනයකින් ඉන්නේ. දැන් UNP හරි හිතේ. හරි සතුටින් හිටියා රට ආපදා වුණා. දැන් නම් ආණ්ඩුව ගැලවිලා යයි කියලා වුණා. දැන් එහෙම වුන්නේ නැහැ. හරි අනුකුමාර කොහොම හරි අමාරුවෙන් හරි කරගත්තානේ. ඉතින් මම මොකද අපි නෑදෑයෝ කරත් UNP හරි අපි අම්මා තාත්තත් UNP. ඒගොල්ලෝ ඕනේ කොහොම ඉතින් ඒගොල්ලෝ හරියට බලනවා YouTube වීඩියෝ 2028 දී කවුරු හරි වෙන නායකයෙක් වෙනවා කියලා. එකක් පීඩාවක් නේ. දැන් මට නම් එක පක්ෂයක්වත් නැහැ. මම මේ පාර අනුර කුමාරට දුන්නා. මම ගිය පාර දුන්නේ ගෝඨාභය. ඊළඟ හොරකම් කළා රට හරි විතර නැත්නම් UNP එකකට දුන්නා. ඒගොල්ලෝ මහ බැංකුවට වැඩි දුන්නේ හින්දා ඊළඟ ගෝඨාභයකට දුන්නා. යුද්ධේ දිනුත් හින්දා මහින්ද රාජපක්ෂකට දුන්නා. සලකුණ සලක ඔක්කොම. ඊළඟ සමහර එකක් මොකම හොරු කියලා. එහෙනම් මේ පාර UNP එකට දුන්නා. මම UNP නෙමෙයි හැබැයි. මේ ෆස්ට් ටයිම් ජීවිතේ දුන්නේ. අර දෙගොල්ලෝ හොරකම් කරපු හින්දා. මම ජේපි නෙමෙයිනේ. නේද අනුර කුමාරට කරගන්න බැරි වුණත් අපිට අවුලක් නැහැ. ඒක ජේපි. මට හිතෙන්නේ මට රට ගැන තමයි දුක. නමුත් ආ පක්ෂය අල්ලගත්තු තා බයින් ඉන්නේ. අයියෝ කරගන්න බැරි. ඒක මොකද කරගන්න බැරි කියලා බෑ. ඒක තමයි අල්ලන්නේ නැතුව ඉන්නේ කියලා. ගැටෙන්නේ නැතුව ඉන්නේ කියලා. ඒ කිසි කෙනෙක් මගේද? මගේ නෙමෙයි. ඉතින් ඒක ගැටෙන්නේ අල්ලගේ. මගේ නෙමෙයි. ඒක ගැටෙන්නේ අප්සෙට් වෙන දෙයක් නෑ. කරොත් හොඳයි. කරොත් මම ඒකට ආයෙත් කරන්න දෙනවා. එච්චර. හරි. ඉතින් ඒක ශිව දෙවියෝ වගේ වුණාම මෙන්න මේ විදිහට භාවනා යෝගීව හරි හරි සහැල්ලුවෙන් ඉන්න පුළුවන්. නටනවා හොඳට භාවනා කරනවා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. හැබැයි පිරිමියාට යම් ප්‍රමාණයකට ඕක තියෙනවා. යම් ප්‍රමාණයකට ඕක තියෙනවා. ඒ කියන්නේ පිරිමියා වැඩි කුලප් වෙන්නේ නැත්තේ. විලාද සිගරට් එකක් හරි පොඩි ෂොට් එකක් දාලා ඔහි ඉන්නේ. මේ භාවනා ඉහ සමාධියෙන් ඉන්නවා වගේ ඉන්නේ. හරි. දැන් ඔයා පොඩ්ඩක් බලන්න හස්බන්ඩ්ව ඔයාගේ අයියව හරි හස්බන්ඩ්ව හරි වගේ තාත්තව shopping ගෙනියලා ලොකු විසිතුරු බඩු තියෙන කඩේකට ගියොත් ඇඳුම් ගොඩාක් පිරලා තියෙනවා පිරිමින් දෙවියෙක් දැක්කම කාන්තාවන් මේ ෂෝක් තෝරන්න පුළුවන් ඒ පිරිමින් එපා වගේ වෙන්නේ ඒව අතහැරලා දාලා යන එක නිකුත් පිරිමි බවට පත් උනේ පිරිමි බවට පත් උනේ හරි ඒගොල්ලෝ සංසාර ගමන අවසන් කරන්න ලේසි කියනවා. ඇලෙනවා කියනවා අඩුයි ඒගොල්ලෝ යම් ප්‍රමාණයක්. ඇලුනොත් ගැටෙන්නේ දේශපාලනේ තමයි. දේශපාලනේ සමානයි ඇවිල්ලා ඉන්නවා. හරි. ඒක තමයි පහ. හරි. දේවකාර. හැබැයි මේක සම්පූර්ණයෙන්ම තව ඇවිල්ලා නැහැ. අර හතර හරි. හරි. එතකොට මේ තමයි දේවකාර. මේ හතර දැන් පැවරිලා තියෙන්නේ අපිට. මේ මගේ ළඟට එන එක මේ හතර පැවරිලා. ඔයා මේ හතර කළොත් ලබන ඊළඟ අවුරුදු 9 ඔයාට අති විශිෂ්ට අවුරුදු 9ක් වෙනවා. ඒක තමයි මට වන් කියන දෙවෙනි රහස. ඒක පළවෙනි රහස මෛත්‍රී භාවනාව. දෙවෙනි රහස තමයි දෙවියන්ට සේවය කිරීම. ලියගන්න. දේවකාරී හතර කිරීම. දේවකාරී හතර කිරීම.
මෛත්‍රී භාවනාව සහ දේවකාර්ය හතර කිරීම. ඔය දෙකෙන් තමයි ඔයා ලබන අවුරුද්දට පාත ගන්න ඕනේ. එතකොට ඔයාලට තේරෙන්නේ නැද්ද මේ දෙවිවරු හතර දෙනාටම උදව් කරන්නේ මොකෙන්ද? ඒත් මෛත්‍රී භාවනාව. දැන් මම හැමදාම මෛත්‍රී භාවනාව කළා ගණ දෙවියන් පින් දෙනවා, කුවේ දෙවියන් පින් දෙනවා, කාලිමයන් පින් දෙනවා, කතරගම දෙවියන් පින් දෙනවා. සහ දැන් හිතාගෙන ඉන්නේ අවුරුද්දකට දෙපාරක් කතරගම යමු කියලා. මාර්තු වල සහ 9 වෙනි මාසයේ සැප්තැම්බර් වල. කතරගම යමු කියලා මායා පාසලේ. බලකිරීමක් නෑ වට පුළුවන් නම් එන්න. යන ගියදන් විතරයි අපි ගන්නේ. ගිහිල්ලා එහෙම මෛත්‍රී භාවනාව කරා. ඒ ෆොටෝස් ඔක්කොම Facebook වල දාලා මුළු ලංකාව පුරාම ප්‍රචාරයක් ඇති කරනවා. ඔයා ඒවා පෞද්ගලිකව කරන්නත් ඕනේ. අපි Facebook පිටුවල දාලා අන්න අයට කියලා. දැන් කවුරු හරි ඇහුවොත් ඔයාගේ කේවා කතරගම ඔව් මම යන්නේ මෛත්‍රී භාවනාව පහක් කරන්නේ. ඒක අහන ඒ මොකද මෛත්‍රී භාවනාව පහක් කරන්නේ? ඒක විස්තර කරලා කියනවා. ඒක විශ්වයට සුදු කිරණ දාන තැනක් බවට පත් කරනවා. එදා අපි කතරගම ගිහුව වෙලාවේදී අපි මෛත්‍රී භාවනාව කරනකොට කතරගම දෙවියෝ තාව දුටුගැමුණු දෙවියෝ තාව. දැකගොයි ඉන්නවා ඒ දෙවිවරු සමහර සයිකිකා දැකලා තිබුණේ දෙවිවරු දෙන්නා. දුටුගැමුණු දෙවියෝ මේක හැදුවේ. දුටුගැමුණු දෙවියෝ හරි සතුටු වෙලා තියෙනවා අපි මෛත්‍රී භාවනාව කරා මෙතන ඇවිල්ලා. ඉතින් දැන් අපි මේක ආරම්භ කරනවා. මේ අවුරුදු 9 ඉවර වෙනකොට 2034 වෙනකොට කාලිමෑණියගේ බුදුසසුන ඒ මූලස්ථානයේ පිහිට වෙලා කුබේර දෙවියෝ බල සම්පන්න දෙවි කෙනෙක් වෙලා ලංකාවේ විශාල පිරිසක් විශ්වයට සුදු කිරණ දාන අය බවට පත් වෙලා කතරගම දේවාලය කියන්නේ මෛත්‍රී භාවනාව කරන තැනක් බවට පත් වෙනවා. ඒ විදිහට පත් වෙනවා. ඔය අවුරුදු 9 ඇතුළත ඔක වෙනවා. ඔයා මේකේ කොටස් කරුවෙක් වෙන්න. ඒකයි මම කිව්වේ. ඒකයි මේ දෙවිවරු හතර දෙනා මට කිව්වේ පළවෙනි වැඩමුළුව නොමිලේ කරන්න කියලා. මේ දෙවිවරු හතර දෙනා තමයි කිව්වේ. ඒ හින්දා තමයි මම මහන්සියලා අද්භු මේ වැඩමුළුව පළවෙනි එක නොමිලේ කරේ. මේ මට කට්ටිය සල්ලි දුන්නා හෝල් එකේ වේදන් වලට කෑම වලට. මට සල්ලි ගියේ නෑ. හැබැයි මහන්සියට මට හම්බුනේ සල්ලි. ඒක ප්‍රශ්නයක් නෑ. මේ හතර දෙනා තමයි කරේ. මේ හතර දෙනා හින්දා තමයි කරේ. එහෙනම් ඔයාලා මේ සේවය කරන්න හරි. ඒතර ඔයාලා ලබන අවුරුද්ද ඉදිරි අවුරුදු 9 මේ ඉතා හොඳයි. මම විශ්වාස කරනවා ඔයා මේ සේවය කරොත් ඔයා අනිවාර්යෙන් ශිවකාලී කම්මානේ ජීවත් වෙන්නේ කියලා. අපිත් එක්ක ජීවත් වෙන්නේ කියලා මම හිතනවා. ඒතර ඔයා ලබන අවුරුද්දට පාතබන්නේ මෛත්‍රී භාවනාව සමගින්. ඔක තමයි හොඳම ලක්ෂණ. හරි. දැන් අපි යන්නේ ඔය තමයි පළවෙනි පාඩම. ලබන අවුරුද්දේ සහ ලබන අවුරුද්දේ පටන් ගන්න ඉදිරි වසර 9 දී ඔයා සාර්ථක වෙන්නේ කොහොමද?